මදේ ගැලවිලා අතේ. හොඳයි තාම සූදෑසනක්. දැන් වේලාව කීයද ගගන? 1යි කාලයි. දැන් වේලාව 1යි කාලයි. ගගන වැඩ. අපි අද බලමු නිවැරදිව පොල් ගෙඩියක්. මහ පාන්සර සීමිත සම්පත් වලින්. සම්පත් වලින් අපි බලමු කොහොමද පොල් ගෙඩිය ලෙඩි කරගන්නේ. මොකටද ඔය ලෙඩි කරන්නේ? අන්න ඒක තමයි ප්‍රශ්නේ. අද අපි හදන්නේ මොනවාද? සමපෝෂ. මාව මරාගෙන කාපියෝ. 2,000 years later. මාර ප්‍රශ්නයක් උනේ යාළුවනේ මේ පොලේ විදින්න ගිහිල්ලා මදේ ගැලවිලා අතේ ඔපරාසින් එක්කට ආවා. කොප්පර පිපිඤ්ඤා මොකද්ද මේ කරන්නේ? අර මුලින්ම පොල් වලට සීනි කුඩු කරගන්නවා. අපි සම්පූර්ණ ඇඩ්ඩයක් ගමු. ඔව්. සම්පූර්ණ අපි නේද? බතුසාරකෝ. What? පොළු සීනි කරක් ගන්න පුළුවන් නේද? උත්සාහ කරාම ඒ සාර්ථකයි. මේක රස ලංකල වීඩියෝ එකක් ගන්න මේ පොල් වල. ඔයාලා ඇත්තටම හිතුවද අපිට මිටියකුයි හැන්දකුයි පමණක් තියාගෙන මේ පොල් ගා ගන්න පුළුවන් වෙයි කියලා? මේ මනුස්ස වතුරක් කුරු කරලා ගත්තද? වතුරේ කුණු වෙනවා. ස්විච් එක දාලා තිබිලා. හරි වා. මම නම් හිතන්නේ ශ්‍රී ලංකාවේ මේ පළවෙනි වතාවට මිටියකින් පොල් එලි ගහලා හැන්දකින් ගහලා සමබෝධාදපු ලෝක වාර්තා ජිනස් ලෝක වාර්තාවට අපි විකම් කියනවා. පේටන්ට් එක ගන්න ඕනේ මේක නම්. පේටන්ට් එක ගන්න ඕනේ අතර. අපි හොඳට බුදුපිලි අහන්න මේක හොඳට ඔබ කියන්නේ අහන්නකෝ. කොහොමද බනහන් තාවද? අහන්න. කලවම් කරන්නේ. කලවම් කරගෙන අපි මේක මේ මත හොදනනේ. නෝනි? ඉතින් අසිත අපිට මේ මීල් එකට අසමෝදකම් පැක් එක හම් වෙනවද? අසමෝදකම් පැක් එක ෆ්‍රී. Oh my god! Wow! එතකොට අපි යනවා අපේ සුපර් බේබි ආසිත වෙත. ආසිත ඔයා මොනවද කැමතිම කෑම? ගෙදර හදන්නද? ඔව්. ඇත්තටම ගෙදර හදන්න ආසම කෑම බණ්ඩක්. එතකොට අපි ඊළඟට යනවා අපේ පසිදු මහත්මයා ගාවට. පසිදු ඉතින් ඔයා මොනවද ගෙදර ඉන්න ගමන් කන්න හදන්නේ? විතරා. මට උඩු. ඉරාට වෙන මොනවද? වෙන මොනවද වඩ පුළුවන්? වෙන ගියාප්. මු ආපේට අඩෝ අපේ බ්‍රීෆ් එකකින් ඇයි කලින් යනවන්නේ? මේ ඉන්නේ අපේ සෙලිබ්‍රිටි නොහොත් CWW සිරිවර්ධන. ඉතින් ඔයා මොනවද සාමාන්‍යයෙන් ගෙදර ඉන්නකොට හදන් කන්නේ? සහ ඔයා කැමතිම කෑම මොකද්ද? අත්වශයෙන්ම මම ගෙදර ඉඳි හදන් කන්නේ නම් කොත්තු මීලවා. මගේ හැකියාවන් අතරේ ඊට වඩා හැකියාවක් මට නැත. යානේ හදපුවානේ හදන්න. ඔව් මම හදපුවා හදන්නේ. හදපුවා ආයෙත් මගේ ෆේවරිට් කෑම තමයි මේ අසිත හදන සම්පෝසයක. ඕ අසිත. ඔව් අපිට සුද්‍ර අංශුවක් හම්බුණා අන්න පොල් කෙන්දක් හම්බුණා. ඒ කියන්නේ පොල් තියනවා කියලා සතුටු වෙන්න පුළුවන්. අපි දැන් උණු ජලය දමනවා. උඹ දාපන්. වැඩි වෙන්නේ නැහැ. ඉතින් මේ කාර්යයට අපිට ඇත්තටම CBL කම්පැනි සෑහෙන ස්පොන්සර් කරලා තියෙනවා. ඔව්. අපි නැත්තම් මේකට වෙන යහපෝස හරි මොනවා හරි ගන්නවනේ. අපි මේකට CBL කම්පැනියෙන් අපිට ලොකු ස්පොන්සර්ෂිප් එකක් හම්බුනා නැත්තම් විශේෂයි. කට්ටිය තමත් අසවත්තර කොහමද කෑම කොහමද? ඒක ඇත්තටම මාර කන කොහමද? කසුන ඩිදි කසුන ගුලි ඉතුරු වෙනවා. මාළහය මේක අති විශිෂ්ටයි. අද වශයෙන්ම කිව්වොත් මේ අපේ කාමරේ මොකද හිතන්නේ? අසුන්ගේ භාගය තමයි මේ පේන්න තියෙන වලට.
අවිස්ක නැගිටින්න. පාන්දර 2යි ඔයාලට කෑමක් හැදුවා. හලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? උඹලාට මෙහෙම උඹලා ගෙදරවත් හදලා වැහැරවත් නැහැ නේද? නැගිටපන්.